ඇය ඔහුව ප්‍රතික්ෂේප කරපුවාම ඔහු පියෙන් යනවා. ඔහු A level පාස් උනේ බන්ධනාගාරය ඇතුලේ. A1යි B1යි C1යි. ඔහු භාවනාම කරන කෙනෙක් නෑ. එක සිරකරුවෙක් හිටියා අවුරුදු 6කින් ඔහුගේ අම්මා දැකලා නෑ. අම්මගේ මුළු ඇඟම ඇත ගෑවා. අම්මගේ මෙතන ඔළුව තියාගෙන සෑහෙන වෙලාවක් ඇඬුවා. ලංකාවේ පළවෙනි වතාවට සිරකරුවෙකු උපාධිය ලබාගත් අවස්ථාව ඒ ඔහුත් ඉන්නේ මරණ දඬුවමේ. සියහම් ඝාතන නඩුවේ. ලෝක බන්ධනාගාර ඉතිහාසයේ බන්ධනාගාර නිලධාරියෙක් එළිදක්වපු පළවෙනි කවි පොත මේ. සක්විති රණසිංහත් බන්ධනාගාරේ හිටපුව දන්නවනේ කවුරුත්. ඔහු කියන ඒ කතාව. බන්ධනාගාරේ ඉන්නකොට ඔහු උගන්වනවා කියලා. අනුෂය ආසව ලිව්වේ ඔහුත් මරණ දඬුවමේ ඉන්නේ. අවුරුදු 19ක් මරණ දඬුවම. හරිම හුරතල් ළමයෙක් හිටියා අවුරුදු 4යි ගාණක්. අම්මා මද්ද්‍රව්‍ය චෝදනාවකට හිටියේ. අවුරුදු 5 වෙනකොට මොහුව බාර දුන්නා ඔහුගේ වෙනත් බාරකාරයෙකුට. ළමයා ආයේ කවදා දකින්න හම්බෙයිද දන්නේ නැහැ. පැය 23ම ඉන්න ඕනේ ඔහුට අයත් කොටසේ. බන්ධනාගාරයේ අරමුණ තමයි පුනරුත්ථාපනය තුලින් සමාජගත කිරීම. සිරකරුවන්ට ලබා දෙන කෑම වට්ටෝරුව මොකක්ද අයියේ? ඔහු හැමෝගෙම හිත්වල සතුට රන්දන කෙනෙක්. නමින් චන්දන. ඔහු තමයි අද අපි කැන්දන චරිතය බවට පත් වෙන්නේ. අයියාගේ තනතුර හරියටම අපි කියන්න ඕන කොහොමද? චන්දන ඒකනායක නමින් බන්ධනාගාර කොමසාරිස් පාලන පුනරුත්ථාපන සහ මාධ්‍ය ප්‍රකාශක. අපි මේ ඇවිල්ලා ඉන්නෙත් අයියාගේ නිල නිවාසෙට. අනික මේ අයියා කිව්වට අපිට කටට හුරු ඒකමයි. ඒක තමයි හුරු මල්ලි. ඒකෙම තමයි යන්න සිද්ධ වෙන දන්න කාලේ ඉඳන් අයියා මල්ලි වීම හින්දා. මේ නිල නිවස තියෙන්නෙත් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයමයි. ඒ කියන්නේ පැය 24ම ඉන්නේ හිරගෙදර. හිරගෙදර. පරිශ්‍රයේ. පරිශ්‍රයේ. ඒ හිරගෙදරද හොඳ මේ අයට හිර වෙලා ඉන්න ගෙදරද හොඳ? මම විශේෂයෙන්ම කැමති මේ හිරගෙදරට. හිරේට අරන් ආපු එක්කන හොඳ හින්දා. ඔව් මේක හිරගයක් හැටියට මම සලකන්නේ නැහැ. මේක තමයි මගේ නිදහසේ මං විඳින භූමිය. මේ භූමිය විතරක් නෙමෙයි මට පේනවා මුළු ජීවිතේම අයියා නිදහසේ විඳින බව. ඔව් ඇත්ත. හරි. ඒ අතරේදී මේ රස්සාවත් ඇත්තටම අයියා ජීවිතය කරගෙන ඉන්නේ නේ. ඔව්. මේක හිතේ තිබෙ හීනයක්ද? මම මේ හමුදාවට සර්විස් එකට යන්න හිටපු කෙනෙක්. ඉතින් මම පාසලේ ශිෂ්‍ය බටේක් හැටියට වැඩ කරලා ක්‍රීඩා ගණනාවකට සම්බන්ධ වෙලා එහෙම ඉන්න අතරේ මේ මොනවද කරපු ක්‍රීඩා? හොකි ක්‍රීඩාව කරා, රග ක්‍රීඩාව කරා, පාසල් කණ්ඩායම නියෝජනය කරා. ඉස්කෝලේ ධර්මරාජ මහනුවර. ධර්මරාජ පාසල් රග කණ්ඩායම හිටියා. පාසල් රග කණ්ඩායම හිටියා. පාසල් මල්ල ක්‍රීඩා කණ්ඩායම මම මල්ල ක්‍රීඩා නායක හැටියට වැඩ කරා. ශිෂ්‍ය නායකයෙක් හැටියට ක්‍රීඩා සංගමේ සමලේකම් හැටියට ඒ වගේ විශාල මේවා රාශියක් කරා පාසලේ ඉන්න කාලේ. ඔය අස්සේ ඉගෙන ගන්නත් පුළුවන් වුණා. ඉගෙන ගන්නත් පුළුවන් වුණා. අර තරම් වැඩ කන්දරාවකුත් කරලා. ඉගෙන ගත්තා මේ මම මගේ පශ්චාත් උපාධියත් ගත්තා. මේ රැකියාවට ආවන් පස්සේ. ගත්ත උපාධි ටික කියන්න බලන්න. එකක් ගත්තේ පශ්චාත් උපාධිය ගත්තා. ඊට පස්සේ ඩිප්ලෝමා 8ක් විතර කරා. මම මගේ පශ්චාත් උපාධිය පටන් ගත්තේ යාපනයේ බන්ධනාගාරේ වැඩ කරනකොට. මම යාපනයේ ඉඳලා හැම සුමානෙම එනවා කොළඹට. ආයේ යාපනයේ යනවා. එතකොට මේ යාපනයේ 2009 වසරේ යුද්ධෙන් පස්සේ මම ගියේ. යුද්ධෙන් පස්සේ මම ගියේ. එතකොට පාරවල් හදලා තිබ්බේ නැහැ. පැය 10ක් 12ක් මම ගමනක් කරනවා යාපනයේට. ආයේ වීකෙන්ඩ් එකේ ආයේ එනවා. යාපනයේ බන්ධනාගාරය ඒ කාලේ තිබ්බේ බන්ධනාගාර කැටියට නෙවෙයි. යාපනයේ තිබ්බේ ගෙවල් 5ක් එකතු කරලා තාප්පයක් ගහලා හදපු තාවකාලික තැනක්. ඉතින් ඕක හරි අමාරුයි පාලනය කරන්න. මොකද තාප්ප පොඩි. මිනිස්සු ආරක්ෂා කරන්න අමාරුයි. හැබැයි හරින්ද්‍ර මල්ලි මම රස්සාව හැටියට ඊටාම තෘප්තිමත්ව වැඩ කරපු තැනක් තමයි යාපනය. ඇයි? අදටත් ඒ මිනිස්සුන්ගේ තියෙන කෙලෙහි ගුණ භාවය, ඒ වගේම මනුස්සකම, හිතවත් භාවය මගේ කියන්නේ මගේ දෙවෙනි නගරයේ දෙවෙනි හෝම් එක. කියන්නේ දෙවෙනියට මම කැමතිම තැන. මම මහනුවරනේ මම ඉපදුනේ. මම දෙවෙනියට කැමති යාපනයේට. මොකද ඒ අය කොච්චර කාලෙ හිටියද අයියා? අවුරුදු එකමාරක් හිටියා. එකමාරක්. යාපනෙන් පස්සේ කොහෙටද ආවේ අයියා? යාපනෙන් පස්සේ ආව කොළඹ රිමාන්ඩ් එකට. කොළඹ රිමාන්ඩ් එකෙන් පස්සේ ගියා පුහුණු පාසලට. අධ්‍යක්ෂක පුහුණු වුණා. මොකද පුහුණුවට මම හරි ආදරෙයි. මගේ වසර 38ක සේවා කාලය තුල ඇහුවොත් මම ඔබ තෘප්තිමත්ද? ඔව් මම තෘප්තිමත්. හැබැයි ඒ වගේම දුෂ්කරතා විදලා ඇති. අවුරුදු 38ක සේවා කාලය කිව්වම ඔකට අඩුම 18ක්වත් එකතු කරන්න එපා. යෝග තමයි ප්‍රශ්නේ.
මම මේ ගණන් හදලා බැලුවේ ඔය මූණ බලාගෙන ඇඟ බලාගෙන එහෙම එකතුවක් කරන්න පුළුවන්ද කියලා. වයස කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. දැන් අර මං කලින් අහුවන් ප්‍රශ්නයයි මේක ඇත්තට හීනයක්ද කියලා. දැන් අයියා කියපු විදිහට ආරක්ෂක අංශ පැත්තට යන්න තිබ්බ ආසාව තමයි මේ පැත්තට මෙහාට ආවේ. මේක ගැසට් එකේ තිබ්බා. ඉතින් මේකට දාලා ආවා. ඇවිල්ලා පුහුණුවෙන් පස්සේ ගියා වැලිකඩට. ඒ තරුණ කාලේ තාමත් තරුණයි තමයි. කාලේ වෙනස් වුණාට නේ. ඉතින් ඒ තරුණ කාලේ මම ඇවිල්ලා අවුරුදු 4න් මට හම්බුණා මේ කෝස් එකක් කරන්න ඩිප්ලෝමා එකක් මේ උපදේශන පිළිබඳව. මම ඒකේ තමයි ඉගෙන ගත්තේ මේ ආදරය, ප්‍රේමය, ඒ කියන්නේ අර සංහිදියාව, එතකොට එම්පති, සහකම්පනය. මේ ඔක්කොම ඉගෙන ගත්තේ ඒකෙන්. ඊට පස්සේ මම කරේ බන්ධනාගාරේ ක්‍රිකට් ටීම් එකක් හැදුවා. මේ ක්‍රිකට් ටීම් එකේ ඉන්නවා මේ දෙපැත්ත මරා ගන්න කට්ටිය. එතකොට වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයත් හිටියා ඒ. එතකොට ඒ විශේෂ ගණයේ අය හිටියා. මරණ දඬුවම හිටපු අය හිටියා. මේ ඔක්කොමලා මම එකට දාලා සෙල්ලම් කරනවා. රිමාන්ඩ් එකයි සිර දඬුවම විදින අය දෙකොල්ලම. එකට සෙල්ලම් කරනවා. මට පුළුවන් වුණා මන්ලි මම තරුණෙක් අවුරුදු 21යි. හැබැයි මම ඒගොල්ලෝ දෙගොල්ලම මගේ ග්‍රහණයට ගන්න. අරගෙන ඒගොල්ලෝ මේ මරා ගන්න එක නවත්තන්න. ඇත්තට මේක කරා. ඇත්තට මේක වුණා. මේ අය ක්‍රිකට් ගහන්න එක්කන්ගේ අනුරාධපුර මීගමුව ඒ සිර කඳුරු එක. මේ අයට මම කියන්නේ මේ ඔයගොල්ලෝ මගෙත් එක්ක යනකොට මාචු දාන් යන්න ඕනේ නැහැ. මොකද මමයි වගකීම ගන්නෙ. ඕගොල්ලෝ මේ යන්නේ ක්‍රිකට් ටීම් එක. මේ ක්‍රිකට් ටීම් එක නිදහසේ යන්න ඕනේ කියලා මම ඒ මානසික මට්ටම හැදුවා. මාංචු ගලවල එක්ක යන්න බය හිතුන්නේ නැද්ද? නෑ. මොකද මම අර අයියා කිව්වේ දරුණු අපරාධ වලට සම්බන්ධ නම් තිබුණු අයත් එතන හිටියේ නෑ. මට හිතුනේ බස් එක ලොක් කරනවා. බස් එක ලොක් කරලා දාලා තියෙන්නේ. බස් එක ඇතුළේ ඉන්නකොට මාංචු නැතුව. හැබැයි එලි සෙල්ලම් කරන්න තිබ්බ මාංචු දාන්න බෑනේ. සෙල්ලම් කරනවා. මම කියලා තිබ්බ කතාවක් එක්කෙනෙකුට හරි යන්න ඕන නම් පැනලා යන්න ඕන නම් මාව මරලා තමයි යන්න ඕනේ. ඒතර ආයේ මම නෑනේ. ඒ විදිහට තමයි මේක. ඒ අයියා නියාමකවරයෙක් විදිහට නෑ ජේලවරයෙක්. මේ එක පළවෙනි එක තරුවක් තියෙන ජේලවරයෙක්. මුලින්ම සම්බන්ධ වෙන්නේ එක කියන්නේ ජේලවරයෙක් හැටියට. එතනින් එහාට කොහොමද තනතුරු වලින් අයියා උඩට ගියේ? ඊට පස්සේ ක්ලාස් 1 ජේල, ඊට පස්සේ ප්‍රධාන ජේල සහකාර අධිකාරී, ඊට පස්සේ අධිකාරී, ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී, ඊට පස්සේ කොමසාරිස්. බන්ධනාගාර අධිකාරීවරයෙක් විදිහට අයියා එතකොට වැඩ කළේ කොහෙද? අධිකාරිවරයෙක් ලෙස වැලිකඩ බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ අධිකාරිවරයෙක් ලෙස, අධිකාරිවරයෙක් ලෙස කොළඹ රිමාන්ඩ් එකේ, ඊට අමතරව පුහුණු මධ්‍යස්ථානයේ. ඔය රැඳවියන් එක්ක සිරකරුවන් එක්ක ගනුදෙනු කරන හැම තැනකදීම ඔය කියන්න වගේ ඇත්තටම උන්ට සමීප වෙනවනේ අයියා. ඒ හැම කෙනෙකුටම තියෙනවා කතාවක්. ඔය විදිහට හැමදාම හමුවන රැඳවියන් අතරේ අහලා වඩාත්ම සංවේදී වුණු අවස්ථා මොනවද? මම කතා ගොඩාක් අහලා තිනවා. ගොඩාක් සංවේදී කතන්දර අහලා තිනවා. හැබැයි මේ මෑත කාලේ අපි ඉන්නවා දැන් මේ දීර්ඝ කාලීන සිරකරුවන්ට මරණ දඬුවම ඉන්න අයට ජීවිතාන්තය බවට පත් කිරීමේ කමිටුවක් තියෙනවා. මේ කමිටුවට ආව මම ඔහු දන්නවා හොඳට. අවුරුදු 19ක තරුණයෙක් හැටියට හිටපු කෙනෙක්. දැන් අවුරුදු 19ක් බන්ධනාගාරේ ඉන්නවා. ඉන්නේ මරණ දඬුවමේ. අවුරුදු 19න් ඇවිල්ලා තියෙන්නේ. හරි. හැබැයි අවුරුදු 19 දී. ඒ අවුරුදු 19 දී ආවේ ඔහුගේ පාසලේම රත්නපුර පැත්තේ ඔහුගේ පාසලේම තමන්ගේ පන්ති ඉගෙනගත්ත තවත් ශිෂ්‍යාවකට පිහියෙන් අල්ල මරලා. ඒක ආදරය දිනා ගන්න බැරි වෙච්ච උනහම ඇය ඔහුව ප්‍රතික්ෂේප කරපුවාම ඒ ප්‍රතික්ෂේප කිරීම තුල ආපු ආවේගයට ඔහු පිහියෙන් යනවා. මට ඒ සිදුවීම මතකයි. ඔහු මට කියන කතාවක්. මං ඇහුවා ඒකෙදි ඇයි ඔබ දැන් දුක් වෙනවද? ඔබ දැන් මේ ගැන දුක් වෙනවද? රත්නපුර කිරියල්ලේ. කිරියල්ලේ. ඔබ දැන් දුක් වෙනවද? නෑ සර්. දුක වීම තුල මේ මොහොතේ ජීවත් වීමත් සංසාරය කෙටි කරගන්නත් බෑ. ඔහු සෑහෙන දුරට භාවනාම කරන කෙනෙක් දැන්. ඔහු A level පාස් උනේ බන්ධනාගාර ඇතුලේ. A එකයි B එකයි C එකයි. A එක ව්‍යාපාර අධ්‍යයනයේට
C1 නෑ B1 ආර්ථික විද්‍යාවට C1 ගිණුම් කරණයට. ඒ සිදුවීමට ඔහු මුහුණ දුන්නේ උසස් පෙළ සිසුවෙක්ව හිටපු අවදී. අවදිය. හැබැයි ඔහු උසස් පෙළ කරේ නෑ. කළේ නෑ. ඔහුට කරන්න බැරි වුණා. මොකද ඔහුට මේ තිබ්බ මානසික තත්ත්වය තුළ ඔහුට ඒක කරන්න බැරි වුණා. ඊට පස්සේ ඇවිල්ලා කොච්චර කාලෙකද? ඇවිල්ලා 2005 වසරේ තමයි ඔහු කරලා තිබ්බේ මේ විභාගේ. ඔහු සමත් වුණා. සමත් වෙන්න ඔහුට උදව් කරා. මම ඇහුවා ඔහුගේ කොහොමද උදව් කරේ කියලා. ඔහුට පාස් පේපර්ස් ගෙනත් දුන්නා. ඔහුගේ පාසලේම ශිෂ්‍යාවක්. තවත් අක්කා කෙනෙක් කිව්වා. එයා ඇය ගෙනත් දුන්නා. බන්ධනාගාරයෙන් උදව් කරා ඔහුට විභාගෙ ලියන්න. විභාගෙට අනිත් දේවල් සපයන්න. බන්ධනාගාරේ අවස්ථාව දුන්නා ඔහුට ලියන්න. ඔහු පාස් වුණා. පාස් වෙලා ඊට පස්සේ ඔහු රේණුකාණේ හාමුදුරුවන්ගේ පොත් කියුවා. බුද්ධ ආගමේ පොත් ලයිබ්‍රරි එකට අපි පොත් ගෙනත් දුන්නා. මොහු ඒ සරල පොත් කියලා ඔහු කිව්වේ මට හැම වෙලේම ඒ සරල පොත්. ඒ වගේ භාවනාවට පුරුදු වුණා. දැන් හැමදාම භාවනා කරන කෙනෙක් වෙනවා. තවමත් ඔහු දඩුවම විඳිනවා. තාමත් දඩුවම් විඳිනවා. තාමත් ඉන්නවා බන්ධනාගාරේ අවුරුදු 19ක්ම. මට සසල කරපු කතාව සර් මට ඒ සිද්ධි වලින් මට සෝවාන් වෙන්න බැරි වෙයි. මොකද මට මගේ පව් තියෙනවා. හැබැයි මම උත්සාහ කරන්නේ මේ සසරේ කවදා හෝ සෝවාන් වෙන්න. මම මේ ගිහි ජීවිතය ගත කරමින් මගේ අම්මා ඉන්නවා. මම නිදහසලා ගිය දවසක මගේ අම්මා බලනවා. හැබැයි ගිහි ජීවිතේ ගත කරමින්ම සංසාර කෙටි කරගන්න මාර්ග මම හොයලා තියෙනවා. ඒ නිසා මම ධර්මයේ කෙරෙහි එච්චර නැඹුරුයි. හැබැයි මට මේ ඉගැන්නුවේ මට මේ වෙච්ච සිද්ධිය. නැත්තම් මම කවදාකවත් මේ විදිය කෙනෙක් වෙන්නේ නැහැ. ඔහු ජීවිතාන්තය දක්වා සිර දඬුවමද? මරණ දඬුවම ඉන්නේ. මරණ දඬුවම. මරණ දඬුවම ඉන්නේ. ඔහුට ජීවිතාන්තයට හම්බ වෙයි ඉස්සරහට. ඊට පස්සේ ඔහුට කාලෙකදී යන්න පුළුවන් වෙයි. අපි මෙහි සතිපාසලක් පටන් ගත්තා. මයින්ඩ්ෆුල්නස් ඉංග්‍රීසියෙන් වැඩසටහන මෙහි තියෙනවානේ අපි ඊරේගම හාමුදුරුවොත් එක්ක එකතු වෙලා අපේ කොමසාරිස් ජෙනරල්තුමා තමයි ඒකට සම්බන්ධ වුණේ. සතිපාසලේ මේ අයට උගන්වන්නේ මේ වෙලාවේ කරන දේ සිහියෙන් කරන්න. මේ වෙලාවේ මේ මොහොතේ ජීවත් වෙන්න. එතකොට එයා හැම වෙලෙම කියන්නේ මම ඉන්නේ මේ මොහොතේ. මේ මොහොතේ මම ජීවත් වෙනවා. ඒ සිහියෙන් කරනවා. ඉතින් ඒ තුලින් ඒගොල්ලෝ වෙනස් වෙලා. ඒ ජීවිතයක් ඔහුගේ අතින් අහිමි වීම ගැන පසුතැවීමක් ඒක තියෙනවා. කරපු වැරද්ද ගැන ඔහුගේ පසුතැවිල්ලක් තියෙනවා. ඔය හමුවන අය අතර සමහර වෙලාවට ඇත්තටම ඇහැට කඳුළු වුණ අවස්ථා බව තියෙනවනේ අහන කතන්දර අතරදී. එක සිරකරුවෙක් හිටියා. ඔහු මට හැමදාම කියන එකක් අවුරුදු 6කින් ඔහුගේ අම්මා දැකලා නැහැ කියලා. ඊට පස්සේ ඔහු මට ඇවිල්ලා මගේ කකුල් දෙක අල්ලලා වැදලා කියනවා අම්මා කියන්නේ ඉන්න තැනකින් හොයලා දෙන්න කියලා. ඒ මොනවට දඬුවම් ලැබපු ඔහු දීර්ඝ කාල සිරකරුවෙක්. දීර්ඝ කාල අවුරුදු 25ක විතර දඬුවමක් තියෙන කෙනෙක්. එතකොට වයස කීයක වගේද අයියා ගාවට එනකොට? මෙයා ගානේ අවුරුදු 45ක් විතර ඇති. ඊට පස්සේ ඇඩ්‍රස් හොයලා, තැන් හොයලා, ඔක්කොම හොයලා අම්මා ගෙනාවා. ඒ අම්මා ගෙනල්ලා මගේ ඔෆිස් එකේ මෙහෙම අම්මා මෙහෙම ඉන්නවා, මම මෙහෙම ඉන්නවා. ඇතුළටම එක්කන් ආවා. ඇතුළට ඔෆිස් එකටම ගෙනාවා අම්මා. ගෙනල්ලා ඇවිල්ලා වෙන්න තමයි. නැත්නම් සාමාන්‍ය අර බලන්නේ. ඇතර නෙවෙයි. මට ඕනේ කරේ ඔහුට විශේෂයක් කරන්න. ඒ කියන්නේ ඔහු එච්චර බැගෑපත් වුණා. ඔහු එච්චර ආයාචනා කරා. ඔහුට ඒක තමයි මගේ මනුෂ්‍යත්වය කියලා මට හිතිලා. මම දුන්නාම මේ අම්මගේ මුළු ඇඟම මත ගෑවා. එහෙම ඔක්කොම මත ගෑවා. අම්මගේ මෙතන ඔළුව තියාගෙන සෑහෙන වෙලාවක් ඇඬුවා. මූණ ඉබ්බගෙන ගියා. ඇත්තටම මේ කියන්නේ මටත් මෙතට කඳුලක් ආපු අවස්ථාවක්. ඉතින් දැන් ඔහු නිදහස් වෙලා ගියා. ඔහුට ඒ සමාව ඉවර හම්බුණා උට. කවදා හරි මං අම්මා ගාවට එනවා කියලා තමයි ගියේ. ඔව් කිව්වේ දා. බන්ධනාගාරය ඇතුලේ සිර දඬුවම් විඳින අය උපාධි සමත් වෙනවා. ඊට පස්සේ උසස් පෙළ සාමාන්‍ය පෙළ සමත් වෙනවා. විතරක් නෙවෙයි මේ අලුත්ම පණිවිඩය මේ අද වැඩසටහනට එද්දී පහුගිය දවසක ප්‍රතිඵල නිකුත් වුණු ධර්මාචාර විභාගයෙන් පවා ඉහළින්ම සමත් වුණා කියලා. ඔය විභාග කරවන්නත් ඒ අය උනන්දු කරවපු චරිත අතර මම අහලා තියෙනවා අයියා ඉදිරියේම ඉන්නවා කියලා. ඇත්තටම මල්ලි මේ මෙන්න මේවා තමයි තෘප්තිමත් කාරණා. මම මලිකඩ අධිකාරිවලේ හැටියට ඉන්නකොට මං ගාවට ආවා මරණ දඬුවම තියෙන නියම වෙච්ච ඉන්දික බමුණුසිංහ. ඉන්දික බමුණුසිංහ ඇවිල්ලා කිව්වේ සර් මට උපාධියක් කරන්න ඕනේ කියලා. මරණ දඬුවමේ ඉන්න අය විශේෂයෙන්ම සලකන නීති රීති ගණනාවක් බන්ධනාගාර නීති පොත්වල තියෙනවා. ඔහුට ඉන්න ඕනේ කාමරේ, ඔහු පැය කීයක් ඉන්න ඕනේද, ඔහුට මොනවාද හිමි, මොනවාද අහිමි, මේ ඔක්කොම තියෙනවා. විශේෂයෙන්ම ඔහු එළියට ගන්නකොට ජේලවරයෙක්ගේ අධීක්ෂණය යටතේ
තව නිලධාරි 5ක් එක්ක තමයි ඔහු එළියට යන්න ඕනේ. ඉතින් මෙහෙම කෙනෙක් ඇවිල්ලා මට කියනවා මේ උපාධියක් කරන්න ඕනේ කියලා. ඊපස්සේ මම අර බෑ කියන්නේ නෑනේ. මම හරි කරමු. මොහො රෙජිස්ටර් කරා ජාවදනපුර විශ්වවිද්‍යාලය. බාහිර අංශය අපි ආවලා රෙජිස්ටර් කරා. ඊට පස්සේ මොහු අධ්‍යයනය කරන්න ඕනේ. මොහු අධ්‍යයනය කරන්න කැම්පස් එකට යන්න විදියක් නෑ. ලෙක්චර්ස් යන්න විදියක් නෑ. මොහුගේ බිරිඳ තමයි රෙකෝඩ් එකක් අරගෙන යනවා දේශන වලට. බිරිඳ තමයි යන්නේ දැන් මොහු වෙනුවට. මොහු වෙනුවට දේශන වලට ගිහිල්ලා දේශන රෙකෝඩ් කරගෙන ඇවිල්ලා ගෙනත් දෙනවා බන්ධනාගාරයට මේ රෙකෝඩ් එක. රෙකෝඩ් එක අපිත් සමනය කරලා මොනවද මේකේ තියෙන්නේ කියලා බලලා අපි ඔහුට දෙනවා අහන්න. ඔහොම ඉන්න අතරේ දැන් මොහු උපාධියට සූදානම් වෙනවා. දවසක් මම යනවා මේ ඔහුගේ කාමරයට. කාමරයට මම ඇවිදගෙන යනකොට මේ මම ඇවිදින අතරේ ඔහුගේ කකුල මට පෙන්නනවා. කකුලේ තියෙනවා මෙහෙම මස් දැල්ලක් ඇවිල්ලා. මේ මස් දැල්ල පැදුරේ ඉඳගෙන පාඩම් කරලා ආපු මස් දැල්ලක්. ඒ කියන්නේ පැදුරෙම මෙහෙම කකුල නමාගෙන පැය ගාණක් පැදුරේ ඉඳලා ඔහුගේ කකුලේ එහෙම මස් දැල්ලක් ඇවිල්ලා. විශ්වාස කරන්නේ කොච්චර අමාරු කාර්යයක්ද කියලා. ඉතින් මට ඇත්තටම අර සංවේදී අවස්ථාවක් තමයි තවත්. මම කිව්වා ඔහුට ඔහුගේ කාමරේ තව 3 දෙනෙක් ඉන්නවා. ඔහුත් එක 4යි. ඔහු මරණ දඬුවමේ කාමරේනේ. ඔහු පැදුර ගේනවා මෙහෙම ඇදගෙන එනවා කොරිඩෝව ගාවට රැට පාඩම් කරන්න. මොකද රැට අපේ ලයිට් ඕෆ් කරනවා කාමරවල කොරිඩෝවේ විතර ලයිට් එක තියෙනවා. ඒ කොරිඩෝවේ ලයිට් එකෙන් තමයි මොහු පාඩම් කරන්නේ. ඊට පස්සේ මං කරේ අනිත් 3 දෙනාටත් මේක බාධාවක් නේ. මොහු පාඩම් කරනවා කියන්නේ අනික් අයට බාධා වෙනවා. අනිත් 3 දෙනාට වෙන කාමර දීලා මොහුට මේ කාමරේ දීලා මොහුට පොඩි ස්ටූල් එකකුයි පොත් තියාගන්නයි පාඩම් කරන්නයි මේ මේසෙකුයි පොඩි මේසෙකුයි ලබා දුන්නා. ඊට පස්සේ මොහු ඒකෙන් පාඩම් කර අර කකුලේ මේක නැති වුණා පස්සේ කාලේ. ඊට පස්සේ මෙන්න අපි විභාග වලට අපි ඇරියා ඒත් විශ්වවිද්‍යාලෙට. විභාග පාස් කරලා රිසල්ට්ස් ආවන් පස්සේ ඔහු සමත් වෙලා සමත් වීම කොලේ මං ඇවිල්ලා මං ගාවට ආවා. සර් උපාධි ප්‍රදාන උත්සවයේ තියෙන මම යන්න වෙනවා කිව්වා. ඊට පස්සේ මම හරි යමු. මම කොමසාරිස් ජනරල්තුමාට ඒකට හිටපු කතා කරලා මම පර්මිෂන් එක ගත්තා. පර්මිෂන් එක ගත්තන් පස්සේ මොහු කියනවා මොහු අර බන්ධනාගාරයෙන් දෙන ලිබර්ටි ඇඳුම නිදහස් ඇඳුම ඒ ගැනගෙන උපාධි ප්‍රදාන උත්සවයට යන්න මම කව නෑ. ඔහු ටයි එකක් ඇඳලා ඔහු ඔබ ඇඳේ එහෙමනේ. ඊට පෙර එහෙම ඇඳලා කෝට් එකක් දාලා එහෙම යන්න. සාමාන්‍ය උපාධියක් ගන්න කෙනෙක් වගේ. ඉතින් උපාධි ප්‍රදාන උත්සවයට එක්කන් ගියා මාත් ගියා. ගියාම ඉතින් ඒ උපාධි ප්‍රදාන උත්සවයේ අනික් කාටවත් නොතිබිච්ච විශාල පිළිගැනීමක් ඔහුට තිබ්බා. විශේෂම මාධ්‍යයෙන්. ඔහු සුබවාදී මම කියන්නේ මරණ දඬුවම අයත් වෙච්ච නේවාසිකයෙක් සිරකරුවේ ඔහුගේ රූපේ පෙන්වන්න මේ මාධ්‍යයට පුළුවන් වුණා. ඊට පස්සේ ඒ කටයුතු කරා. ඊට පස්සේ ඔහු පශ්චාත් උපාධියත් කරා. දැන් පශ්චාත් උපාධියත් අවසానයි. ඔහු දැන් ඔහුගේ නිබන්ධනයත් අවසానයි. දැන් නිබන්ධනය බාර දෙන එනසුමානේ. නිබන්ධනයේ ලිව්වේ මොනවාද? ලංකාවේ සංවිධානාත්මක අපරාධ ගැන. ඉතින් මේවා මේ කියන්නේ ඔහු ලේසි වැඩ නෙවෙයි. ඔය සියලු නීති රීති රෙගුලාසි කොන්දේසි කොච්චර තියෙනවද නේද? එක්කනේ. ඒ බමුණු සිංහ නේද? එයා චෝදන මොකද්ද ලක්ෂණ ඔහු තින්නේ මරණ දඬුවමේ. මරණ දඬුවමේ වරද බවට පත් උනේ වරද බවට පත් උනේත් මරණ මිනිමරුමක් සම්බන්ධව. ඔව් මට මතකයි. සියාම් ඝාතන නඩුවේ. සියාම් ඝාතන නඩුවේ. يعني ලංකාවේ පළවෙනි වතාවට සිරකරුවෙකු උපාධිය ලබාගත් අවස්ථාව තමයි ඒ අවස්ථාව ලැබුණේ ඔබේ මග වෙන්නේ මත. මොහුගේ පශ්චාත් උපාධිය බන්ධනාගාරයක් තුල ඉඳලා පශ්චාත් උපාධියක් කරපු 6 වෙනියා ලෝකෙම 6 වෙනියා. එදා ඒ පටන් ගත්ත වැඩේ මේ වෙනකොට කී දෙනෙක් නම් උපාධිය සමත් කරනවද? අර රොයල් පාක් ඝාතනයේ ඒකෙත් කරා. ඔහුටත් මේ උපාධියක් සමත් වෙන්න පුළුවන් වුණා. මම හැදුවා වැලිකඩ ඉන්නකොට සිරකරු සාහිත්‍ය සංසදය. මේ දහම් පාසල් ඉගෙන ගත්ත අනික් වලට සම්බන්ධ වෙච්ච මේ අය පොත් ලියපු අය ඔක්කොම ගෙනාවා. ඒකල පටන් ගත්තා කවි පොතක් ලියන්න. ඒක තමයි මේ කවි පොත. සිපිරිගේ පාමුල කවි පොත. මලි දන්නවද? බුද්දාස ගලපති මහත්තයා මට මේක දෙවෙනි පොත ලිදක්වද්ද කිව්වේ. ලෝක බන්ධනාගාර ඉතිහාසයේ බන්ධනාගාර නිලධාරියෙක් එළිදක්වපු පළවෙනි කවි පොත මේක. 2021 කර්ණාටක ප්‍රාන්තයේ අධිකාරිවරයෙක් තව කවි පොතක් එළිදක්වලා තියෙනවා. ඊට පස්සේ 2022 මාර්තු මාසේ සිපිරිගේ පාමුල 2 මේ පොත මේකේම දෙවෙනි කාණ්ඩය. මේකේ දෙවෙනි කාණ්ඩය. මේක
වැලිකඩ බන්ධනාගාර නේවාසිකගේ කවි පමණයි. මේක ලංකාවේම කවි. මේකේ දෙමළ කවි 8කුත් තියෙනවා. ඉතින් මේ දෙකම ඉතිහාසගත වෙන පොත් දෙකක් ඇත්තටම. පොත් දෙකක් බවට පත් වෙනවා. ඔව්. වැලිකඩ බන්ධනාගාරේ ඉන්නකොට දැන් මම කරා මේ ඉංග්‍රීසි පන්තිය. මට හිතුණා දැන් උදේට හිතනවා. අද මොකද කරන්නේ? කියලා ගිහිල්ලා announcement එකක් දෙනවා ඉංග්‍රීසි උගන්වන්න පුළුවන් අය ඉන්නවද? කියවම 5 දෙනෙක් ආවා. උගන්වන්න. සක්විති රණසිංහත් බන්ධනාගාරේ හිටපුවා දන්නවනේ කවුරුත්. ඔහුත් හිටියා. ඔහු කියන ඔය කතාව. බන්ධනාගාරේ ඉන්නකොට ඔහු උගන්වනවා කියලා. බ්ලැක් බෝඩ් එක ග්‍රැමර් පොත් 5 ඉගෙන ගත්තා. කියලා දෙනවා කතා කරනවා. ඊට පස්සේ මං කව දාමු ඕලෙවල් විභාගෙට කියලා. 21 දෙනෙක් දැම්මා. දාපුවාම 11 දෙනෙක් පාස් වුණා. 3 දෙනෙකුට තිබ්බා විශේෂ සමාප්ත. මේගොල්ලෝ පන්ති ඉස්කෝලේ ගිහින් තිබ්බා 6 නැත්තම් 7 පන්ති වලට විතරයි. අනිත් එක හරියඳ තව එකක් තමයි මෙන්න මේ පොත. ආනුෂය ආසව. ආනුෂය ආසව ලිව්වේ ඔහුත් මරණ දඬුවමේ ඉන්නේ. අවුරුදු 19ක් මරණ දඬුවම. මේක ලියපු කෙනා. මේ පොත ඒ අවුරුද්දේ දාපුවාම ආදුනික හොඳම නවකතාව හැටියට ඔහු තේරුවා. මේක රුපියල් 25000ක් හම්බුණා. මරණ දඬුවමේ හිටපු මේ මිනිස්යාව දැන් මගේ පෙර පුරුද්දක් තිබ්බ නෙක්කන් ගිහලා කලින් මොහුවත් මහවැලි කේන්දරයට එක්කන් යන්න පුළුවන් වුණා ඔහුගේ සම්මානය ගන්න. ඔහු කතාවකුත් පැවැත්තුවා ඒකේ. දැන් ඔය කලින් කිව්වේ ගොඩක් මේ සිරකරුවන් ගැනනේ. සිරකාරියන්ගේ පැත්තෙන් ගත්තාම එක්කෝ රිමාන්ඩ් රඳවියන් වෙන්න පුළුවන් නැත්නම් වැලිකඩ බන්ධනාගාර වෙන්න පුළුවන්. ඒ කාන්තාවන්ගේ පැත්තෙන් මොනවද අයියට අහන්න ලැබිච්ච ඒ වගේ වෙනස් කතාවක් තියෙන්නේ හෝ වෙනස් සිදුවීමක්? කාන්තාවන්ගේ තියෙන ලොකුම தත්ත්වය තමයි ළමයිත් එක්ක බන්ධනාගාර ගත ඉන්න එක. ඒ කියන්නේ වයස අවුරුදු 5ට අඩු ළමයිත් එක්ක මේ අය බන්ධනාගාරට එනවා. එතකොට ඇත්තටම මෙන්න මෙහෙම සිද්ධියක්. මෙන්න මේක මගේ ජීවිතේ හොඳට මතක හිටින සිද්ධියක්. හරිම හුරතල් පොඩි ළමයෙක් හිටියා අවුරුදු 4යි ගාණක්. ඔහුගේ අම්මත් එක්ක හිටියේ. අම්මා මද්ද්‍රව්‍ය චෝදනාවකට හිටියේ. ඒ මද්ද්‍රව්‍ය චෝදනාවකට බන්ධනාගාරේ ඉන්නකොට ළමයාත් අවුරුදු 5 දක්වා බන්ධනාගාරේ ඉන්න ඕනේ. ඕකට වෙනම තැනක් තියෙනවා. අපි පෙර පාසලක් තියෙනවා. ඒ වගේම උගන්වන ඒවා තියෙනවා. ඉතින් මේ අම්මත් එක්ක ඉන්නකොට මේ ළමයා මට ඈතින් එනකොට මම කාන්තාංශයට චන්දන අංකල් කියලා තමයි කතා කරන්නේ. හරිද? චන්දන අංකල් ගියාම මම ගියාම ඇතුළට අතින් අල්ලගෙන මේ ළමයින්ට නැත්තේ හරින්ද්‍ර මල්ලි පිය සෙනෙහස. ළමයින්ට පිය සෙනෙහසක් නැහැනේ. දකින්නේ අම්මා විතරයිනේ. ඉතින් පිය සෙනෙහස තමයි මෙයා මගෙන් දැක්කේ. ඉතින් මම ඒ අයත් එක්ක ඔහොම ඉඳලා අවුරුදු 5 වෙනකොට මොහුව බාර දුන්නා ඔහුගේ වෙනත් බාරකාරයෙකුට. නැත්නම් එළියේ. අවුරුදු 5න් පස්සේ එළියට යවනවා. එළියට යවනවා. ඔහු යන්න ඕනේ පාසල්. සමාල්ලාට බාර දෙනවා ළමා නිවාසයකට. ඉතින් අම්මලට මේක තමයි සංවේදීම කෑල්ල. අම්මා වන්දනාගාරය ඇතුලේ ඉන්නවා. ළමයා එළියට යනවා. ළමයාගේ මොකද වෙන්නේ? ළමයාගේ කොයි විදියට හැදෙනවද? අම්මගේ ආදරය, සෙනෙහස, ඒ උණුසුම ළමයාට නැහැ. එතකොට ළමයා ආයේ කවදා දකින්න හම්බෙයිද දන්නේ නැහැ. සමහරවිට අම්මා ජීවිතාන්තරයක් ඉන්න අය ඉන්නවා. මේ අම්මත් එහෙම කෙනෙක්. ජීවිතාන්තරේ ඉන්න කෙනෙක්. ඉතින් මේ මන්ත්‍රවේශ චෝදනාවට මට හැම වෙලේම සිහියට එනවා. මම දැන් ගියාමත් අහනවා කොහොමද දරුවා කියලා. ඉතින් මට ඒ දරුවා ඊටාම හුරතල් ළමෙක්. ඒ වගේ ළමයි ගණනාවක් ඕක ඇතුලේ ඉන්නවා. අම්මලා බන්ධනාගාරේ නවතිනවා. ළමයි එළියට යනවා. ඒ සෙනෙහස ඒ සම්බන්ධය එතනින් ඈත් වෙනවා. ආය කවදා හම්බ වෙයිද කියලා දන්නේ නැහැ. මොන වරද කළත් ඒ අවස්ථාව සහ සිදුවීම මොනතරම් සංවේදී. ඒක හරිම සංවේදී. මොකද දරුවාව අතහරින්න සිද්ධ වෙනවා. ඒ වෙන්වීම කොච්චර අමාරුද? ඒ අවස්ථාවල අයියා ඉඳලා තියෙනවා. මම ඉඳලා තියෙනවා. ඒක අවස්ථා දෙකක මම ඉඳලා තියෙනවා. ඒක ඉතින් වචනෙන් විස්තර කරන්න බැරි සංවේදී අවස්ථාවක්. දැන් අපි සිර දඬුවම ලබාගෙන ඇතුළට එන අයට දඬුවම කියන වචනයට මොනවද අයිති වෙන්නේ? ඔවුන් පැය 45ක් සතියට වර්ක්ෂොප් එක වැඩ කරන්න ඕනේ. සෑම සිරකරුවෙකුටම වැඩ කරන්න තියෙනවා. සෑම. ඒ කියන්නේ මරණ දඬුවම මරණ දඬුවම සහ විශේෂ ගණයේ බන්ධනාගාරේ පැන ගිය විශේෂ ගණයේ ඔය පොලිසිය මගින් නම් කරපු විශේෂ ගණයේ අපරාධකාරයන්ට ඔවුන් සිර කාමරවලම ඉන්න ඕනේ. ඒගොල්ලන් එළියට ගන්න ව්‍යායාම වලට. ඊට පස්සේ නැවත ඔහුගේ අවශ්‍ය කරන කොටසේ තමයි ඔහුට ඉන්න පුළුවන්. ව්‍යායාම වලට කොච්චර වෙනවද? පැයක් ගන්නවා. පැයයි. පැය 23ම ඉන්න ඕනේ
ඔහුගේ ඔහුට අයත් කොටසේ කුටියම නෙවෙයි කොරිඩෝ එකේ ඉන්න පුළුවන්. කැම දෙන්නෙත් ඒ සෙක්ෂන් එකේ විතරයි. ඒ ප්‍රදේශයේ ඒ ඔහුට එළියට එන්න බෑ. ලොකු පොලිමට යන්න බෑ. ඒ විශේෂ ගණයේ අයට තියෙන කැම් පොලිමේ අය තමයි ගන්න පුළුවන්. ඉතින් මේ පැය 45 වැඩ කරන්න සිරකරුවන්ව බෙදනවා එක එක සෙක්ෂන් වලට. අපි හිතමු මැහුම්, ඊට පස්සේ වඩු, කම්හල්, සබන්, ඊළඟට ප්‍රින්ටිං. එතකොට ඒ වගේ එක එක වැඩ අංශ තියෙනවා. ඒ සෙක්ෂන් වලට බෙදන එකෙත් ක්‍රමයක් තියෙනවා. දැන් අපි හිතමු ජීවිතාන්තයට ඉන්න අයට අපි දෙනවා මැහුම් එක. එතකොට ඔහුට ඒ ස්කිල් එක පුරුදු වෙන්න ගොඩක් අවස්ථා වෙලාව තියෙනවා. මගේ යුනිෆෝම් එක මම ඉස්සර පිටින් මහන්නේ යුනිෆෝම්. ඒ කියන්නේ මේ එළියට එල්ලගේ. හැබැයි මම මෙහෙට ආවන් පස්සේ මම මහන්නේ බන්ධනාගාර ඇතුලේ. ඒ මහන කෙනෙක් හම්බුණා. ඔහු අද නිදහසෙලා ගිහිල්ලා දැන්. දැන් නිදහසෙලා ගිහිල්ලා ඔහු ටේලර් ෂොප් එකක් දැම්මා. ඔහු ඉන්නේ ගාල්ලේ ප්‍රදේශයේ. ඉතින් මට සුමාන සැරයක් ඔහු කතා කරලා කියනවා සර් මම හොඳට ඉන්නවා. මම ටේලර් ෂොප් එකකුයි සෙලෝන් එකකුයි දෙකම දැම්මා. අපි අර බෑන්ඩ් එක හැදුවනේ. බන්ධනාගාර සංගීත කණ්ඩායම. ඔය සංගීත කණ්ඩායම ඉතාම හොඳ ගිටාර් වාදකයෙකුයි ඩ්‍රම්ස් වාදකයෙකුයි හිටියා. ඔවුන් දෙන්නම දැන් ඉන්නේ ඩුබායි වල. ඩුබායි රටේ හොටෙල්ස් වල බෑන්ඩ් එක වැඩ කරන දෙන්නම. ඔබුත් මට කතා කරලා කියනවා සර් මම හොඳට මෙහි ජීවත් වෙනවා. ඒ කියන්නේ බන්ධනාගාරයට ඇවිල්ලා මේ ස්කිල් එක වැඩි දියුණු කරගත්ත අය. අපේ බන්ධනාගාරයේ අරමුණ තමයි පුනරුත්ථාපනය තුලින් සමාජගත කිරීම. ඒ ඉස්සර නම් ඕන කෙනෙක් දන්න කතාවනේ අර වැලි කඩකේ නවත්තාවේ වැලි කඳක් කරේ තියාගෙන වැලි දඬුවම් වලට ලක් වෙන්න සිද්ධ වීම ගැන කාරණාවනේ. ඒ කාලේ සිර දඬුවම විදියට. ඒ කාලේ සිර දඬුවම විදිය. ඒ කියන්නේ වැලි කඩ අරගෙන යනකොට මිනිස්සුන්ට පේනවා. මේ තාප්පේ වටේ යන එළියෙන් යන්නේ. තාප්පේ එළියෙන් යනකොට මිනිස්සුන්ට පේනවා මේ අය දඬුවමක් විඳිනවා කියලා. එතකොට ඒක දැකපු මිනිස්සු හිතනවා වැරදි නොකර ඉන්න. ඉතින් ඒක තමයි වැලි කඩ කියන එක ආවේ. දැන් තියෙන්නේ පැය 48 වැඩ කරන්න ඕනේ. ඔහුට ටාගට් එකක් තියෙනවා. බන්ධනාගාරවලට අවශ්‍ය කරන සාස්පාන්, සිරකරුවන්ගේ බැසිකිලි කැසිකිලි යන භාජන ඒවා ඔක්කොම හදන්නේ බන්ධනාගාර ඇතුලේ. සබන් හදන්නේ බන්ධනාගාර ඇතුලේ. බන්ධනාගාරයට අවශ්‍ය සබන්. අපි ලොන්ඩ්‍රිය ගත්තොත් ලොන්ඩ්‍රිය මේ ගොඩාක් ආයතනවල රාජ්‍ය ආයතනවල ප්‍රෙදි හොදනවා මෙහෙ ගෙනල්ලා. බන්ධනාගාර ඇතුලේ බන්ධනාගාර ඇතුලේ ලොන්ඩ්‍රිය අවුරුදු මම දැනේ බ්‍රිතාන්‍ය කාලේ හදපු ලොන්ඩ්‍රියක් ඒක. ඒකේ තාම මැෂින් ඒ කාලේ ඉඳන් වැඩ කරන ඒවා තියෙනවා. විශාලම එක තමයි බන්ධනාගාර කුෂිකර්ණය. අපේ විවෘත කඳවුරු වල පල්ලේ කැලේ අනුරාධපුර තල්දෙන මෙවැනි කඳවුරු වලින් දැන් බන්ධනාගාරයේ විශාලම කඳවුරක් හැටියට තියෙන පල්ලේ කැලේ අක්කර 150 ගණන්. ඒකේ 80%ක වගා කරලා තියෙනවා. විශාල ආදායමක් රජයට ලැබෙලා දෙනවා. වර්තමාන කොමසාරිස් ජනරල්තුමා තුෂාර උපුල්දිනේ මහත්මයා අපි බොහොම මේව සත්භාවයෙන් මේ වැඩපිළිවෙල කරනවා. පහුගිය දවස්වල බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක විදියට අයියා මේ හිරගෙදර කුස්සිය ගැන කතා කළානේ. ඇත්තටම සිරකරුවන්ට ලබා දෙන කෑම වට්ටෝරුව මොකක්ද අයියේ? සිරකරුවන්ට හම්බ වෙනවා උදේට ග්‍රෑම් 166ක බත් හෝ පාන්. ඇයි කැඩිච්ච ගාන 166ක? ඔය ඉස්සර අවුන්ස ගානෙන්නේ ආවේ. අවුන්ස ගාන දැන් ග්‍රෑම් වලට පරිවර්තනය වෙලා. දවල්ට හම්බ වෙනවා බත් හෝ පාන් මොනවත් එක්කද? සම්බෝලත් එක්ක. සම්බෝල හැටි දෙකක්. ඒ කියන්නේ සම්බෝල සෑහෙන ප්‍රමාණයක් හම්බ වෙනවා ඒක ප්‍රමාණවත්. දවල්ට හම්බ වෙනවා මැල්ලුම් ග්‍රෑම් 28ක්. මැල්ලුම්. එතකොට එළවලු තියෙන වර්ග දෙකක් ආ සහ ඈ කියලා. ඒ කියන්නේ ආ කියන්නේ අපි කියන්නේ ඉංග්‍රීසි එළවලු කියලා. ඒ කියන්නේ මේ කැරට් ලීක්ස් ඒ වගේ ඒවා. ආ කියන්නේ පතෝල, ඇටකොළු, මේ මෑකරල් එහෙම ඒවා. ආ වර්ගයෙන් හම්බ වෙනවා දවල්ට ග්‍රෑම් 56ක්. තව හම්බ වෙනවා මස් ග්‍රෑම් 56. මම මේ නැවත වතාවක් කියන්නේ දැන් බන්ධනාගාරවල හරක් මස් දෙන්නේ නැහැ. බන්ධනාගාරවල දෙන්නේ කුකුල් මස්. ග්‍රෑම් 56ක කුකුල් මස් කෑල්ලක් දෙනවා. තව දෙනවා දවල්ට බත් ග්‍රෑම් 225ක්. උදේට 166නේ. ඔව්. දවල්ට 225යි. රෑට බත් ග්‍රෑම් 177යි. ඒතකොට රෑටත් අල වර්ගයක් දෙනවා ග්‍රෑම් 85ක. මඤ්ඤොක්ක හරි මොනවා හරි බතල හරි. තම්බලද උයලද? උයලා. ඔව්. උයලා දෙනවා. ඒතකොට තව එළවලුවක් දෙනවා ග්‍රෑම් 56ක. ආය උදේට තේ එකක් දෙනවා. උදේ කීයටද ඒ කෑම දෙන්නේ? උදේ
බන්ධනාගාරය ඇරියම් පස්සේ කෙලින්ම එන්න ඕනේ ආහාර පොලිමට. බන්ධනාගාරේ ආහාරවලට මේ පාර බජට් එක මිලියන 4.7යි. බිලියන බිලියන 4.7යි. ඒ අනුව බන්ධනාගාරේ ආහාර වේල ගැන කවුරු මොනවා කතා කරත් අපිට දෙන්න පුළුවන් හොඳ මට්ටමේ ආහාර වේලක් අපි දෙනවා. ඔක්කොටම වෙනකොට දැන් පොඩි බන්ධනාගාරවල නම් ටිකයි උයන්නේ. ලොකු බන්ධනාගාරවල ඔක්කොටම වෙනකොට රසයේ ප්‍රශ්න ඇති. හැබැයි පිරිසුදුකමේ ප්‍රශ්න නැහැ. පිරිසුදුකමේ ප්‍රශ්න නැතුව අපි දෙන්න තමයි සෑම අධිකාරිවරයෙකුටම නෑ කියන්න බෑ. හැබැයි සෑම අධිකාරිවරයෙක්ම උත්සාහ කරන්නේ හොඳ මට්ටමේ ආහාර වේලක් දෙන්න. ඉස්සර කියන්නේ මේ ඉස්සර අදටත් කියන්නේ බන්ධනාගාරවල ආහාර බෙදීම විශාලම වගකීමක් බන්ධනාගාරයට. මොකද දෙයි අර මේ ග්‍රෑම් ගානටනේ බෙදන්නේ. ඔව්. ඒකට ඒවා මේ එක්කෙනෙකුට එක්කෙනෙකුට අඩු වැඩි නොවන විදිහට ඒකට පිළිවෙලට කරන්නේ. ඒක හැන්දක් තියෙනවා. හැන්දක් අපි හිතමු මේ හැන්දේ මෙහෙම පුරවලා බෙදුවම ග්‍රෑම් 56යි. ඒ විදිහට තමයි බෙදන්නේ. කොච්චර ඕනේ වුණත් කොච්චර බඩගිනි වුණත් දෙපාරක් ගන්න බැරිද? මේ සාමාන්‍ය බත්වල අස්වැන්නක් තියෙනවනේ. බත්වල අස්වැන්න තිබ්බම බත් ටිකක් ඉල්ල ගන්න පුළුවන්. කරීස් ඉතුරු වුණොත් කරීස් ටිකක් ඉල්ල ගන්න පුළුවන්. දැන් අපි ගෙදරට එමු අයියේ. හිරේට තිබ්බ ආසාව වැඩිකම හින්දාද ඇත්තටම ආයිත් හිරයක් ගන්න ඕන කියන එකට හිතුනේ. මෙහෙමයි. මට මගේ ජීවිතේ මම හැම වෙලේම සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක්. ඒ ඉන්න අතරේ මගේ ජීවිතේ මේ සැහැල්ලුවෙන් ගත කරන්න ඕන කරන සහකාරියක් හොය හොය හිටියා. හොය හොය හිටියා. කාලයක්. කලබල නැතුව. කලබල නැතුව. ඉතින් මට ඇයව හම්බුණා. උඩරට මැනික කෙනෙක්. උඩරට මැනික කෙනෙක්. මගේ පළාතෙමයි. ඉතින් මට මේ මගේ ජීවිතේට ඇය ලොකු අත්දැලා. නම කියමු අයියේ. නම කාංචනා රඹුක්කැල්ල. කාංචනා රඹුක්කැල්ල ඒක නායක. ඇය හොඳම හොඳ සහකාරියක්. ඒ කියන්නේ මට නිමිල වැඩ කරන්න මාව තවත් කලබලයටපත් නොකර මාව තියාගන්න. ඒ කියන්නේ හොයපුම විදිය කෙනා හම්බුණා. සොයා ආවා. සෙව්ව මැනික හම්බුණා. ඔයා තමයි බබා කෙටු එක්කනා. මමත් හිතනවා පරක් වෙලා හරි බබා කෙටු එක්කන හම්බුණා කියලා. ඒ කියන්නේ කලබල නොවීම හොඳ වටිනා පුරුද්දක් නේ. ඔව් අනිවාර්යෙන් මම කියන්නේ ගැරුලම හිටියානේ ඒ කාලේ. ඒ වුණාට මෙයා තමයි මට හම්බෙච්ච හොඳම කෙනා කියලා මම විශ්වාස කරන්නේ. ගෑනලම හිටියන කියන්නේ මේ ගොඩක් සම්බන්ධකම් තිබ්බද? මෙහෙමයි මල්ලි. ඉතින් මේ කොහේරි තැනකට ගියාම ගෑන් ළමයි බලන එකක් තියෙනවා. පොති ඔය මූණය රූපේ දැක්ක නොබයි දීදනේ. අනික ඉතින් මේ අපි දකිනවා FB එකේ කුරුල්ලයි කිරිල්ලි වගේ දෙන්න එකටම තමයි හැම තැනම හැමදාමනේ. ඇත්තටම මම මේ මෑත කාලේ දවසක මම නෝර ගියා තනියම. මට හිතුණා මේ බිග් මැච් එකටත් එක්ක තව උත්සව දෙක තුනකටත් එක්ක මම නෝර ගියා. තනියම ගියේ කෑන කාලෙකින්. හැබැයි ගියාම මට තදින් පාළුවක් දෙන්නා මේ පාර. පුරුදු වෙලා දෙන්නත් එක කියලා. ඒ නිසා ඇය උදේම නැගිටලා තේක අරගෙන මාව සතුටින්ම තියන්න දවසම ප්‍රබෝධමත්ව තියන්න මාව hina ගස්සන්න ඇය මාර ශූරියක්. ඒක කරනවා මල්ලි. නළුවෙක් ගායකයෙක් වෙන්න ආසාවක් තිබ්බද? සමහර අය කතා කරන්නේ දේශපාලන ඉන්න කියලානේ. මම ජීවිතේට ඒකට යන්නේ නැහැ. හරිද? මම නළුවෙක් මම කතා කරන මෝස්තර ශිල්පියෙක් වෙන්න කියලා. ඉතින් ඒ ස්ටයිල් එක තිබ්බට මම රජයේ සේවකයෙක්, වගකීමක් තරන කෙනෙක්. මම මේ බොහොම මේ ක්‍රීඩාවට සහ නර්තනයට කැමති කෙනෙක්. ඒ ටික කරගෙන ගායනයට සාමාන්‍ය පුළුවන්. බන්ධනාගාර පුනරුත්ථාපන සහ පාලන කොමසාරිස්තුමා, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකතුමා හැබැයි වචනවල රූපය තුල කතාබහ තුල මේ කිසි දෙයක ඒ තනතුරක් ගෑවිලාවත් නැහැ. ඒ තනතුර තියෙන්නේ නිල ඇඳුම ඇඳගත් පසුව සහ අවශ්‍ය තැනට පමණක්මයි. ඒ ඔක්කොම ඇස්සේ අපි වැඩ ඉවර කරද්දී අර ටිකක් පුළුවන් කිව්ව ගායනය තියෙන්නේ. ඔව්. ඒකේ හිතන්නකෝ මේ දැන් බිරිඳ වෙනුවෙන් හිතේ තියෙන ආදරය කියා ගන්න හම්බුණා හරිය. ආදරණීය ගීතයක් අය ඉස්සරහා කියන්න හම්බුණා හරිය කියලා. මොකද්ද කියන ගීතය? ඒකේ මුල් කොටස. මලට බඹරුකුසේ සින්දුව තමයි මට එන්නේ ඔළුවට. ඒකේ දුකින් සිත මැලවි සිටින මොහොතකදී
ඔබ ගැනයි සිතුවේ දුකින් සිත පහවී ඒත් මුල් ටික මලට බඹරෙකුසේ සිතට ඔබ එනවා කිරණසේ හිරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා ඇයගෙන් ලැබෙන ඒ ආදරයත් ඔබගෙන් ලැබෙන ඔය සේවයත් ඔක්කොම එකතු වෙලා මෙතනින් එහාටත් හැමදාම හැම තැනකදීම අර මං කිව්වා වගේ අනුන්ට සතුට රන්දන චන්දන කෙනෙක්ම දකින්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි හරින්න මල්ලි මට සතුටක් තියෙනවා ඔබ මට හම්බුනේත් බන්ධනාගාරයේදී. ඔබත් එක්ක වැඩසටහනවල සම්බන්ධ වුනේත් බන්ධනාගාරයේදී. ඒ වගේම ඔබට මතක ඇති අපි වැඩසටහන රාශියක් කරා. ඒ වගේම මාව මෙච්චර දන්න මගේ චර්යාවන් මේවා ඔක්කොම ස්ටඩි කරපු අධ්‍යයනය කරපු කෙනෙක් මේ විදිහට මට සම්බන්ධ වුණේ අද. සතුටුයි මල්ලි.